හැමෝටම සුබ දවසක් වේවා. තිරුවන් සරණයි. අදත් ඔබ මේ එකතු වෙලා ඉන්නේ නිමිතිකොම් YouTube නාලිකාවත් එක්ක. අපි තත්කාල ශාස්ත්‍රය සම්බන්ධ සාකච්ඡා කරන උගන්වන පළවෙනි වැඩසටහන කළා. අන්න එදා පටන් ගන්න දවසේ මතක් කරන්න ඕන පින්පෙත් අනුමෝදන් කරන්න ඕන දෙයක් අද දවසේ මම කරනවා. අදින් පස්සේ මට මතක් වෙන හැම දවසකම මම මේ කටයුත්ත මේ විදිහට කරයි. ඉතින් මම මේ විෂය ඕගොල්ලන්ට උගන්වන්නේ මනුස්සකම කියන එක හොඳට දැනගෙන අවබෝධ කරගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට ලෝතුරා දහම ගැන අමා මහ නිවන ගැන අනිත්‍ය ගැන දේශනා කළේ නැත්නම් එච්චර උතුම් දහමක් දේශනා කළේ නැත්නම් අද අපි අන්ත අසරණයි. ඉතින් ඒසා විශාල වටිනා සමකල නොහැකි දහමක් අපිට අනුකම්පාවෙන් භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිටම අනුකම්පාවෙන් සසර එනකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉතින් දන්න විෂයන් තමුන් දන්න දැනුම චුට්ටක්වත් වහන්න නැතුව අඩුපාඩු කරන්න නැතුව නොවලහා අන් අයට උගන්වලා තියෙනවා. ඒ හින්දා ඒසා විශාල දැනුම් සම්භාරයක් ලැබෙනවා. සහ සසර එනකොට 30 ආකාරයකට පාරමී උපපාරමී පරමත්ත පාරමී විදිහට පාරමිතා සම්පූර්ණ කරගන්නවා. ඉතින් ඒසා විශාල අප්‍රමාණ සමකොල නැහැකි දැනුමක් සහ දහමක් අවබෝධ කරගන්නේ අපිට දේශනා කරන්නේ ඒ නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේට සසර එනකොට ඉඳලම එහෙම කරන්න අනුකම්පාව තිබුණා නම් අපි දන්න මේ සුළු දේ මිනිසුන්ට උගන්වනවා කියන කාරණාව කියලා දෙනවා කියන කාරණාව සුළු දෙයක්. අපි දන්න සියලු දේ තව කෙනෙකුට කියලා දෙන එක උගන්වන එක මහ බරපතල කුසලයක් කියලා මම හිතනවා. මගේ සසර ගමන කෙටි කරගන්න මටත් තව දැනුම වඩා වර්ධනය කරගන්න මේක පිටුවහලක් වෙයි. එහෙම හිතලා තමයි මම මේ සාත්‍රයේ මුල ඉඳලා මේ විදිහට අපේ නිමිතිකොම් නාලිකාව හරහා උගන්වන්න බලාපොරොත්තු වුණේ. මම පින් අනුමෝදන් කරන්න ඕන හදා වඩා ඇති දැඩි කළ දෙමව්පියන් වහන්සේලාට මේ පින්පෙත් අනුමෝදන් වේවා. අපිට මේ විෂය විතරක් නෙවෙයි විවිධ විෂයන් මේ ජීවිත කාලයේ පුරාවට උගන්වපු ගුරු දේව උත්තමයාණන් වහන්සේලාට මේ පින්පෙත් අනුමෝදන් වේවා. මම මේ විෂය මේ විදිහට උගන්වන්නේ නොපෙනෙන බලවේග වලින් ලැබුණ දැනුම් සම්භාරයක් එක්ක මේ විෂය මේ විදිහට හදාරපු අපිට සමකලවත් නොහැකි ඍෂිවරු දෙවිවරු ඉසිවරු ඉන්න ඇති. ඉතින් මේ දහම තත්කාල ශාස්ත්‍රය කියන දහම අපිට නොවලහා ඒ දේශනා කරපු ඒ ඍෂිවරුන්ට ඉසිවරුන්ට දෙවිවරුන්ට මේ පින්පෙත් අනුමෝදන් වේවා. අනුමෝදන් වෙලා නව මහා විදර්ශනාව වඩන්ඩ වැඩෙන කුසලයක් බවට පත් වේවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩා ගන්න පුළුවන් කුසලයක් බවට පත් වේවා. සප්ත බොජ්ජංග වඩා ගන්න පුළුවන් කුසලයක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දවසකම මම මේ වැඩසටහන ආරම්භ කරනකොට ඒ ප්‍රාර්ථනාව හිතේ තියාගෙන මතක් කරගෙන මේ විදිහට වැඩසටහන පටන් ගන්නවා. පළවෙනි වැඩසටහනේ ගිය සතියේ ඉතින් මට අමතක වුණා. හැබැයි නිතර මෙනෙහි වුණා. හරි. අපි එහෙනම් වැඩසටහන පටන් ගමු. මේ තත්කාල ශාස්ත්‍රය කියන්නේ මහා පුදුම හිතෙන විෂයක්. මේක මහා විස්මිත විෂයක්. මම හස්තරේඛා ශාස්ත්‍රය දන්නවා. මට හස්තරේඛා ශාස්ත්‍රය භාවිතා කරලා කෙනෙකුගේ ලක්ෂණයක් පවා ඒ කියන්නේ අත බලලා කෙනෙකුගේ ලක්ෂණයක් පවා කියන්න පුළුවන්. ඒගොල්ලෝ ජීවත් වෙන ගෙදර දොර පිළිබඳ විස්තර කියන්න පුළුවන්.
සහ ඒ පුජ්‍යලයාගේ උපතේ ඉඳලා මරණය දක්වා සියලු තොරතුරු මං හිතන්නේ සෑහෙන දුරට මට අතක් බලලා කියන්න පුළුවන්. හස්තරේඛා සාත්‍රය මං උගන්වලත් තියෙනවා. ඊට පස්සේ මං ශ්‍රීපති භාව කේන්ද්‍ර ක්‍රමය උගන්වලත් තියෙනවා. ඒ ක්‍රමයට මට පලාපල කියන්නත් පුළුවන්. පරාසර ජ්‍යොතිෂ ක්‍රමය මම උගන්වලත් තියෙනවා. මට ඕන කෙනෙකුගේ හඳහනක් බලලා හොඳට පලාපල කියන්න පුළුවන්. බිරුගු නන්දි නාඩි ජ්‍යොතිෂ ක්‍රමය මම උගන්වලත් තියෙනවා. දැනටත් උගන්වනවා. මට ඒ ක්‍රමයට පලාපල කියන්නත් පුළුවන්. ජ්‍යොතිෂ කටයුතු කරන්න පුළුවන්. මට යන්තර මන්තර ගුරුකම් තොයිල් බොයිල් සුපිරියටම කරන්න පුළුවන්. බුලත් අත බලලා මට නියමටම පලාපල කියන්න පුළුවන් ජ්‍යොතිෂ කටයුතු. ඒ බුලත් අත බලලා කරන දේවල් සියලු දේවල් කරන්න පුළුවන්. හොඳට මට දිෂ්ටි වෙලා මට පලාපල කියන්න පුළුවන්. ඒ සියලු වැඩ කටයුතු ඒ වරම් භාවිතා කරලා කරන දේවල් කරන්න පුළුවන්. සහ මට වරම් ආශිර්වාද තියෙන කෙනෙක් නම් වරම් බල වෙලා නැත්නම් හිර තියනවා නම් හිර ඉවත් කරලා වරම් හදන්න පවා පුළුවන්. කර්ණමුණ්ඩ වරමෙන් පලාපල කියන්න පුළුවන්. මට මේ ගුප්ත සාත්‍ර තුල සෑහෙන දේවල් කොටසක් ඔය මතක ටික කිව්වේ කරන්න පුළුවන්. ඉතින් මට තත්කාල සාත්‍රය හොඳටම භාවිතා කරලා වැඩ කරන්න පුළුවන්, උගන්වන්න පුළුවන්. මේ ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නේ ඕගොල්ලන්ට උගන්වන්නේ තත්කාල සාත්‍රේ. මම ඔය කියාගෙන ආපු මට මතක විෂයන් කීපයක් කිව්වේ. තව ගොඩාක් ඒවා මම දන්නවා. ඉතින් ඔය විෂයන් තුල මම කැමතිම ආසා කරනම හරිම හිත ගියපු ප්‍රියමනාපම ලෙන්ගතුම විෂය තමයි තත්කාල සාත්‍රය. ඉතින් ඒක මම උගන්වන්නත් හරි කැමතියි. ඒ විෂය භාවිතා කරලා මම වැඩ කරන්නත් හරිමම කැමතියි. ඒ අනිත් විෂයන් වලට වඩා. හැබැයි අර එක විෂයකටවත් මම අභියෝග කරන්නේ ඒකේ මේක නෑ අරක නෑ කියලා එහෙම මම හැල්ලුවට ලක් කරන්නේ. ඒ හැම විෂයක්ම මමත් භාවිතා කරනවා. එහෙම හැල්ලු කරන්නේ නැති හින්දා වෙන්නේ නැති සමහරලාට ඒ විෂයන් ගොඩක් මේ මට පිහිටලා තියෙන්නේ, මට ඒ හැකියාව තියෙන්නේ. ඉතින් එතනින් මම ආසම විෂය තමයි මේක. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ කාර් එකට පෙට්‍රල් ටිකක් ගහ ගන්න සෙඩ් එකට ගියපුවාම දැන් හිතලා නෙවෙයි යන්නේ, දැන් පෙට්‍රල් ගහ ගන්න ඕන කියලා හිතනවා. වෙලාවක් හරි මේ බලන්නේ නැහැ නිකන් දැකපුවම දැන් තෙල් අපිට වාහනයට ගහ ගන්න ඕන කියලා අපි සෙඩ් එකට දානවා. ඒ තෙල් ගහන වෙලාවේ අපිට වෙලාව බැලුවොත් එහෙම මම මේ ඉලක්කම් වැඩ කරන ඒ කියන්නේ ඩිජිටල් වොච් එකක් තමයි හැම වෙලාවෙම භාවිතා කරන්නේ. ඉතින් ඒ තත්කාල සාත්‍රය භාවිතා කරන්න ඕන හින්දා මේකෙන් වැඩ කරන්න ඕන හින්දා. ඉතින් වෙලාව බැලුවොත් අපිට හරියටම ඒ වෙලාවේ උදා වෙන්නේ තත්කාල කේන්දරෙන් අපි කාර් එකට තෙල් ගහනවා පෙන්නනවා. මට නෙස්කැෆේ එකක් බොන්න හිතිලා මම කැෆේ එකකට ගියොත් එහෙම මම වෙලාව බලන්නේ නැතුව ප්ලෑන් කරන්නේ නැතුව මම නෙස්කැෆේ එක ගන්නකොට හරි ඉල්ලනකොට හරි එතෙන් ගියපු වෙලාවේ හරි තත්කාල කේන්දරයක් හදාගත්තොත් මම නෙස්කැෆේ එකක් බොනවා, එහෙම නැත්නම් මේ බීම් එකක් බොනවා පෙන්නනවා. ඒ වගේ මට අසනීපයක් වෙනකොට හරියටම තත්කාලෙන් ඒක පෙන්නනවා. ඔය ගෑනු ළමෙක් වැඩි වියටපත් වෙනකොට තත්කාලෙන් ඒක පෙන්නනවා. ඒ වැඩි වියටපත් වීම සම්බන්ධ සාකච්ඡා කරන්න අපෙන් නැකතක් හදාගන්න ආපුවම අපිට හරියට පෙන්නනවා මේ නැකතක් හදාගන්න ආවේ කියලා. ඒ වගේ මම හිතන්නේ කිවිසුමක් ගියොත් එහෙම ඒකත් මේ තත්කාල කේන්දරයක් තුල පෙන්නනවා. මේ තත්කාල සාත්‍රය තුල පෙන්වන්න නැති දෙයක් නැහැ. පෙන්වන්න නැති දෙයක් නැහැ. බලා ගන්න බැරි දෙයක් නැහැ. කල නොහැක්කක් නැහැ. මේ තත්කාල සාත්‍රය භාවිතා කළා. ඒතකොට විවිධ විෂයන් අරමුණු කරගෙන ඕගොල්ලන්ගේ තියෙන දැනුම භාවිතා කරලා මගෙත් එක තර්ක කරන්න එහෙම වෙන්න එපා. ඒතකොට මට එහෙම තර්ක කරන හැකියාවක් නැහැ. කරන්න බැරි දේවල් ඇති. මම හිතන්නේ මම මේ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තම පොදුවේ ගත්තම සෑහෙන දෙයක් මේ විෂය භාවිතා කරලා කරන්න පුළුවන්. එතකොට ඔය කියන දේ පෙට්‍රල් සෙට් එකට ගිහිල්ලා තෙල් ගහන එක ඒ වෙලාවේ හඳහන බැලුවත් පෙන්වන්න ඇති. මට ඒක හොයාගන්න බෑ. මට ඒ දැනුම තිබුණාට හොයාගන්න බෑ කේන්දරයක් තුල. මං කිව්වා මට හස්ත රේඛා සාත්‍රයේ දැනුම දැන් සාමාන්‍යයෙන් ගත්තම ලංකාවේ ගත්තම ලෝකෙ ගත්තම
කීප දෙනෙක් තමයි ඇත්තේ අත බලලා ලග්නේ කියන්න පුළුවන්. ඒ ගෙදර පිළිබඳ විස්තර කියන්න පුළුවන් සහ විවාහ වෙලා ඉන්න කට්ටියගේ එයාත් එක නෑදෑකම් හිතවත්කම් පවත්වන නැත්නම් එයාගේ බිරිඳගේ ස්වාමියාගේ පවා ලග්න කියන්න පුළුවන් මට ඒ අත බලලා. එහෙම හැකියාව තියෙන කීප දෙනෙක් තමයි මේ ලෝකයේ තුල ඉන්නව ඇත්තේ. ඉතින් එහෙම දැනුම තිබුණා වුණත් මට සෙට් එකට ගිහිල්ලා තෙල් ගහන එක මගේ අතේ මට හරියටම හොයාගන්න අමාරුයි. තවත් මම ඔය දන්න සාත්‍ර භාවිතය දැන් ඉතින් මම දිෂ්ටි වෙලා පලාපල කියනවා කියන්නේ වරන් ආශිර්වාදේ. ඉතින් එතනදී නම් ඒක කරන්න පුළුවන් වෙයි සෙට් එකට ගිහිල්ලා දිෂ්ටි වෙන්න බෑනේ. නේද? ඒක කරන්න අමාරු වැඩක් නේ. ඒක නොගැලපෙන වැඩක්. මිනිස්සු බලයි පිස්සු කියලා. ඉතින් මේ තත්කාල සාත්‍රය භාවිතා කරලා මට මාර දේවල් ගොඩක් කරන්න පුළුවන් සහ ඒ හැම තැනකදීම වෙන සිදුවීම් මට බලා ගන්න පුළුවන්. මට දුරකථන ඇමතුමක් එනකොට මම දන්නවා මේ වගේ කාරණාවකට තමයි මේ කතා කරන්නේ. මේ කතාවේ අවසානයේ මෙන්න මෙහෙම තමයි ඉවර වෙන්නේ. කියලා මම දන්නවා. ඉතින් ඒ වගේ මම මේ මගේ ජීවිතයේ සහ ඕනම කෙනෙකුගේ දිමක් ගාවට එනවා නිමිති බලන්න. තත්කාලෙන් මම බලන්නේ. ඉතින් මට වරන් ආශිර්වාදයක් එහෙම තිබුණා කියලා මම එහෙම දිස්ත්‍රි වෙලා වැඩ කරන එකක් එහෙම කරන්නේ. මට ඊටාම බල සම්පන්න ඉතින් දේවාලයක් තියෙනවා. එහෙම වුණාට දේවාලේ මම කටයුතු කරන ඒ පුජ්‍යලිකව කරන්න ඇරෙන්න වරමෙන් පලාපල කියන දේවල් කරන්නේ තත්කාලෙන් තමයි බලන්නේ. මගේ ළඟට එන හැම මිනිස්සයාම ආවේ මොන වගේ කාරණාවකටද? ඒ කල යුතු දේවල් මොනවද? ආදි විදිහට බලලා මට මේ දේවල් කරලා දෙන්න පුළුවන්. ඉතින් මේ තත්කාල සාත්‍රයේ තියෙන වටිනාකම ඒකයි. මේක මෙච්චර ආකර්ෂණීය වෙලා තියෙන්නේ මට ඒක හින්දා. ඉතින් මේක පුදුම විෂයක් පුදුම සාත්‍රයක්. ඉගෙන ගන්නවා කියන්නේ මාර වටිනවා. මේකෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. එතකොට මේ තත්කාල සාත්‍රයේ දැනුම භාවිතා කරලා සහ අපේ පාරම්පරික යන්ත්‍ර මන්ත්‍ර දැනුම භාවිතා කරලා තමයි මම අර ගිය සතියේ හැම කියපු දුල් අල්ලන කුඩු එක එහෙම හදලා තියෙන්නේ. මේ හැම එකක්ම මේකට අදාළ හින්දා මම මේ කියාගෙන යන්නේ. ඉතින් ලංකා වාසීන් විදිහට ලෝක වාසීන් විදිහට දැන් අපේ නාලිකාව බලන අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඕගොල්ලන්ට ඕනම අසනීපයක් තියෙනවා නම් එන්න මම මේ දුම් කුඩු ටිකක් ඕගොල්ලන්ට නිකන් දෙනවා. ගෙදරවට දුම් ටිකක් අල්ලලා බලන්න අනිවාර්යෙන් ඒ අසනීපේ සුව වෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට අපි හිතමුකෝ රැකියා ප්‍රශ්නයක් තියෙනවා. එන්න ඕගොල්ලෝ මං ගාවට මම නිකන් දෙනවා දුම් කුඩු ටිකක්. දුම් ටිකක් අල්ලලා බලන්න ඒ ප්‍රශ්නේ විසඳෙනවා. විවාහ ප්‍රශ්නයක් තියෙනවා ඕගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ මගේ ළඟට ඇවිල්ලා කියන්න මම මට අර දුම් අල්ලන කුඩු ටිකක් දෙන්න මට මේක ඉස්සල්ලා ටිකක් බලන්න ඕන බලලා ඉවරලා මේක හරිනම් මම ගන්නම් එහෙම කිව්වා කියලා ප්‍රශ්නයක් නැහැ ඉතින් ඇත්තනේ අපිට මේක ෂුවර් නෑ අපි බලන්න එපේ තත්කාල දැනුම ඕගොල්ලන්ට හොඳට තියෙනවා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉතින් ඇවිල්ලා අර විදිහට කියන්නේ මම දෙන්නම් ටිකක් දුම් ටිකක් අල්ලලා බලන්න මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් निराකරණය වෙනවා විසඳෙනවාමයි ඒ විදිහට මම කියපු නොකියපු ඕනම ප්‍රශ්නයක් ගැටලුවක් දෝෂයක් රෝගයක් අපලයක් උපද්‍රවයක් ගෙදරක තියෙන වාස්තු දෝෂයක් භූමි දෝෂයක් වින බන්ධනයක් දරුවෙකුට තියෙන ප්‍රශ්නයක් ගැටලුවක් අසනීපයක් අධ්‍යාපනය සම්බන්ධ තියෙන බාධාවක් ඒ ළමයිගේ තියෙන අනවශ්‍ය සම්බන්ධතා ඔය කියනනේ නොකියපු ඕනෑම ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් එන්න මම දුම් කුඩු ටිකක් දෙන්නම් දුම් ටිකක් අල්ලලා බලන්න අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ निराකරණය වෙනවා වෙන්නේ කොහොමද කියලා මම හෙට අනිද්දාට ඔයගොල්ලන්ට කියලා දෙන්නම් හැබැයි මේ දුම් කුඩු හදන විදිහ ඔයගොල්ලන්ට කියලා දෙන්නේ නැහැ හේතුව තමයි අපි මිනිස්සුනේ අපිට පුළුවන් ඒ දැනුම භාවිතා කරලා තව කෙනෙක් වශී කරන්න. ඒ වගේ දුම් කුඩු ටිකක් හදලා ඒකේ දැන් ඉතින් අපි හදපු තෙල් එකක් තියෙනවා පහන් පත්තු කරන. ඒ වගේ මේ කෙනෙක් වශී කරනවා. ඉතින් ඒ කෙනා සමහරලාට කැමති තව කෙනෙකුට. ඒ වශී කරගත්ත කෙනාට නෙවෙයි වෙනත් කෙනෙකුට. ඉතින් ඒ වශී කරගෙන ආයුධ ප්‍රයෝජන ගන්නවා. ඉතින් එහෙම වුණොත් එහෙම ඒක මේ ලෝක ධාතුව උහුලන්නේ නැති කාරණාවක් වෙනවනේ. ඉතින් ඒ හින්දා මම මේ වැඩේ කරන විදිහ කියලා දෙන්නේ නැහැ. තත්කාල සාත්‍රය උගන්වනවා. ඒ අවශ්‍ය කෙනෙකුට ඒ දුම් කුඩු ටිකක් දෙන්නම්. ඒව හැබැයි මේ කඩේ තියෙන දුම් කුඩුත් එක කලවම් කරලා හැම භාවිතා කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඉස්සරොම ඕන කෙනෙකුට ඇවිල්ලා ඉතින් අපිට ඒක එවන්න ක්‍රමයක් නැහැ. ඇවිල්ලා ඉල්ලන්න මම ටිකක් දෙන්නම් නිකන්. ඒ තියෙන ප්‍රශ්නේ මට කියන්න. ඒකට ගැළපෙන
ටිකක් දෙන්නම් කුඩු ටිකක්. ඒ ප්‍රශ්නේ निराකරණය කරගන්න පුළුවන්. ඉතින් ඒ වැඩේ මම කරන්නේ මේ තත්කාල දැනුම භාවිතා කරලා සහ ඒ අන්තර මන්තර ගුරුකම් භාවිතා කරලා සහ අපේ ඒ රහස් වට්ටෝරු පාරම්පරික රහස් වට්ටෝරු භාවිතා කරලා තමයි ඒවා හදලා තියෙන්නේ. ඉතින් මේ තත්කාල සාත්‍රය සම්බන්ධ අපි සාකච්ඡා කරගෙන යනකොට තමයි ඒ පැත්ත පිළිබඳව මම දැන් ඔය චුට්ටක් කතා කරේ. ඒ පිළිබඳ ඉදිරියේදී ඉදිරි වැඩසටහන් තුල ඕගොල්ලන්ට දිගින් දිගට ඒ ප්‍රතිකර්ම පිළිබඳ සාකච්ඡා කරනවා මතක් කරනවා. ඒවා දැන් අලෙවි කරන්න නෙවෙයි මම කිව්වේ. ඕගොල්ලන්ට නිකන් දෙන්නම් කියලා කිව්වේ. ඉතින් ඒ වගේ ඕගොල්ලන්ට මේක පෙන්නන්නම් සහ මේවා භාවිතා කරලා කරන ප්‍රතිකර්ම කරන ක්‍රමවේද ඕගොල්ලන් ඉදිරියේදී කියලා දෙන්නම්. මේ කුඩු හදාගන්න විතරක් හදන ක්‍රමයේ විතරක් කියලා දෙන්න බලාපොරොත්තුවක් නැහැ. හරි. ඉතින් මේ තත්කාල සාත්‍රය අපි භාවිතා කරනකොට අපි මේ මොකක්ද කියන කාරණාව හොඳට දැනගන්න ඕන. අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගෙන තමයි මේකත් එක්ක වැඩ කරන්න ඕන. මේ ජ්‍යොතිෂය ගත්තම හස්තරේඛා ශාස්ත්‍රය ගත්තම වෙනත් වූ මේ ගුප්ත ශාස්ත්‍රය තුළ තියෙන විෂයක් ගත්තම ගොඩාක් වෙලාවට මේ නවග්‍රහයන් භාවිතා කරනවා. නවග්‍රහයන් කිව්වට ওই නව දෙනාම ග්‍රහයෝ නෙවෙයි. ග්‍රහයෝ නෙවෙයි. ග්‍රහයෙක් කියලා කියන්නේ ග්‍රහණය කරගෙන ඉන්න කෙනෙක්. ග්‍රහණය කරගෙන ඉන්න කෙනෙක්. මේ තුල විස්තර වෙන්නේ ස්වභාව දහම. දැන් ග්‍රහණය කරගෙන ඉන්න කෙනා තමයි සූර්යයා. එහෙම නැත්නම් ඉර. ඒ මහ විශාල තාරකාවක්. එතකොට එයා ග්‍රහයෙක් නෙවෙයි. එයා තමයි ග්‍රහණය කරගෙන ඉන්න කෙනා. ග්‍රහණය වෙලා ඉන්න කට්ටිය තමයි ග්‍රහයෝ. ග්‍රහණය වෙලා ඉන්න කට්ටිය තමයි ග්‍රහයෝ. ඉතින් සූර්යයා යම් බලවේගයක් ග්‍රහණය කරගෙන ඉන්නවා නම් එයාත් ග්‍රහයෙක්. එයා තමයි අර ග්‍රහ වස්තු ටික ග්‍රහණය කරගෙන ඉන්නේ. ඉතින් එයා තාරකාවක්. අර අපි මේවා දැනගන්න ඕන තත්කාල ශාස්ත්‍රයෙන් වැඩ කරනකොට මම මේ වැඩසටහන තුළ මුල ඉඳලා තත්කාල ශාස්ත්‍රයේ ඕගොල්ලන් උගන්වන්න බලාපොරොත්තු වෙනවා. සම්පූර්ණ දැනුමක් මේ විෂය පිළිබඳව ඕගොල්ලන්ට මුල ඉඳලා ලබා දෙන්න තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් ඒ හින්දා තමයි මම මේ මුල ඉඳලා කියාගෙන යන්නේ. මේ දේවල් අනවශ්‍ය කට්ටිය මේ වැඩසටහන් බලන්න ඕනේ. අවශ්‍ය උදවිය විතරක් මේ වැඩසටහන් බලලා ඒ අවශ්‍ය දෙයක් තියෙනවා නම් තමුන්ගේ දැනුමට එකතු කරගන්න. ඉතින් කොහොම හරි එතකොට මේ අපි දන්න අඳුනන ග්‍රහයෝ අතර තවත් ඉන්නවා රාහු සහ කේතු කියලා දෙන්නේ. රාහු සහ කේතු කියලා දෙන්නේ. ඒ දෙන්නත් ග්‍රහයෝ නෙවෙයි. මම මේ ග්‍රහයෝ ගැන ගත්තම සාකච්ඡා කරන අවස්ථාවේ ඕගොල්ලන්ට රාහු කේතු පිළිබඳ සූර්යයා පිළිබඳ නියමටම කියලා දෙනවා. දැන් මම ග්‍රහයෝ නෙවෙයි කියලා 3 දෙනෙක් අයින් කරා. ග්‍රහණය කරගෙන ඉන්න කෙනා සූර්යයා. එයා තාරකාවක්. එයා තමයි ග්‍රහණය කරගෙන ඉන්නේ. රාහු කේතු කියන්නේ ග්‍රහයෝ නෙවෙයි ඡායා ග්‍රහයෝ. දැනට එහෙම මතක තියාගන්න. එතකොට මම මේ නවග්‍රහයන්ගෙන් 3 දෙනෙක් අයින් කරා. 6 දෙනයි ග්‍රහණය වෙලා ඉන්නේ ග්‍රහයෝ. 6 දෙනයි ග්‍රහයෝ බවට පත් වෙන්නේ. ඉතින් රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, සිකුරු, සෙනසුරු, රාහු, කේතු තමයි ග්‍රහයෝ 9 දෙනා විදිහට අපි භාවිතා කරන්නේ මේ විෂයන් තුල. එතනදී අපි දැනගන්න ඕන රවි සහ රාහු කේතු කියන්නේ ග්‍රහයෝ නෙවෙයි. හැබැයි මේ විෂය තුල ජ්‍යොතිෂය තුල වෙන්න පුළුවන් මේ තත්කාල ශාස්ත්‍රය තුල ඒගොල්ලොත් ග්‍රහයෝ විදිහට දැනට අපි විස්තර කරනවා. ඒ වුණාට ඇත්ත ඇති සැටියෙන් දැනගෙන ඉන්න ඕන. එතකොට තමයි අපිට දෝෂයක් කෙනෙකුගේ ඉවත් කරන්න පුළුවන්. අපි මේ ශරීරය ගත්තම නහරවැල් 900කින් සකස් වෙලා තියෙන ප්‍රධාන වශයෙන් ඇටකොටු 900ක් තියෙනවා ප්‍රධාන වශයෙන් මස් වැදිලි 900ක් තියෙනවා. ওই විදිහට තමයි මේක සකස් වෙලා තියෙන්නේ. ඇහැ කන නාසය දිව ශරීරයේ විදිහට මේ සිදුරු 99000ක් තියෙනවා. රෝම කූප 99000ක් තියෙනවා. ওই විදිහට තමයි මේ සකස් වෙලා තියෙන්නේ. දෙතිස් කුණුපේ මේ ශරීරයේ සකස් වෙලා තියෙන්නේ. ඉතින් මේ ශරීරයේ සකස් වෙලා තියෙන විදිහ ගත්තම මෙතනත් ග්‍රහණය කරගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. ඔය කියන කාරණා ටික එහෙම නැත්නම් මේ අවයව පද්ධති ටික ග්‍රහණය වෙලා ඉන්නවා. එතනත් නමයක් තියෙනවා. හැබැයි ඒ පිළිබඳ අපිට ලොකු අවබෝධයක් දැනුමක් නැහැ. ඉදිරියේදී
ඒ පිළිබඳ මම සාකච්ඡා කරනවා. කොහොමද මේ තත්කාල සාත්‍රය භාවිතා කරලා කෙනෙකුගේ දෝෂයක් රෝගයක් අඳුනගන්නේ සහ හරියටම කොහොමද රෝගයක් සුවපත් කරන්නේ දෝෂයක් ඉවත් කරන්නේ කියන තැනදී මේ ශරීරයේ පිහිටීම පිළිබඳ සකස් වීම පිළිබඳ මේ ග්‍රහයෝ වගේ පිහිටීමක් තියෙන්නේ කියලා මම ඕගොල්ලන්ට විස්තර කරනවා. මේ රවිගේ පිහිටීම එහෙම නැත්නම් මේ ග්‍රහණය කරගෙන ඉන්න කෙනා මෙන්න මෙයා රාහු කේතු වගේ වැඩ කරන දෙන්නෙක් ඉන්න ඒ දෙන්න මෙන්න මේ දෙන්න. අනිත් ග්‍රහයෝ වගේ වැඩ කරන මේ ශරීරයේ අවයව පද්ධති ටිකක් තියෙනවා. ඒගොල්ලෝ මෙහෙම මේ බලන්න මේ විදිහට තමයි වැඩ කරන්නේ කියලා ඕගොල්ලන්ට කියලා දෙනවා. මේක ඉදිරියේදී තියෙන පාඩමක්. ඉතින් ශරීරය ඔහොම සකස් වෙලා තියෙනවා. මේ ස්වභාව දහම ගත්තාම දැන් බලන්නකෝ මැණික් ගත්තොත් ඒත් මේ රවි චන්ද්‍ර කුජ බුධ ගුරු සිකුරු සෙනසුරු රාහු කේතු කියන නවග්‍රහයන්ට අයිති මැණික්නේ තියෙන්නේ. මේ පරිසරය හොඳට අධ්‍යයනය කරලා බැලුවොත් පරිසර වේදිකයෙක් එක කතා බහ කරොත් එහෙම මේ රවිට අයිති එයාගේ තියෙන ගති ස්වභාවයන් තියෙන නැත්නම් ඒ පිහිටීම දෙන ඒ රවිගෙන් දෙන යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ දේ දෙන ඒ විදිහට ක්‍රියාත්මක වෙන ගස් කොළන් තියෙනවා. ඒ වගේ සඳුකින් කුජ බුධ ගුරු සිකුරු සෙනසුරු රාහු කේතුටයිදී ගස් කොළන් තියෙනවා. මේ සතාසිව් පාව ගත්තත් ඒ වගේ පිහිටීමක් තියෙනවා. ඉතින් පුරාණ කාලේ ඉඳපු ඒ දෙවිවරු, ඍෂිවරු, ඍෂිවරු ධානලාභී ඒ උදවිය මේ තියෙන මේ ස්වභාව දහම පිළිබඳ මං හිතන්නේ 이르දියෙන් බලන්න ඇති. ධාන වලට සමවැදිලා බලන්න ඇති. බලපු ක්‍රමයේ පිළිබඳ ඉතින් අපිට අවබෝධයක් නැහැ. අපි ඒ තරම් දැනුම් සම්භාරයක් තියෙන උදවිය නෙවෙයිනේ. ඉතින් බලන්න ඇති. ඒ බලනකොට මේ සම්පූර්ණ ස්වභාව දහම තමයි හැමතැනම තියෙන්නේ. දැන් ඔය සූර්යයා ගත්තම ඊට පස්සේ ග්‍රහයෝ ටික ගත්තම ඒ තියෙන රටාව ඒ තියෙන පිහිටීම දැන් ඒ ස්වභාව දහමේ තමයි තියෙන්නේ. ඒ තියෙන පිහිටීම තමයි ඕන තැනක තියෙන්නේ. මේ පරිසරය ගත්තත්, මේ මනුස්සයා තුල ගත්තත්, සතෙක් තුල ගත්තත්, ඒ අපේ අපි කියමුකෝ හෘදය කියලා අපේ තියෙන ශරීරයේ අවයවයක් ගැන කතා කරොත් ඒ හෘදය තුලත් මේ ග්‍රහයෝ 9 දෙනාගේ ක්‍රියාකාරීත්වය එතනක් තියෙනවා. දැන් ඕක විද්‍යාවේතර නියුට්‍රෝන, ප්‍රෝටෝන, පරමාණු අරවා මේවා කියලා දැන් විස්තර කරගෙන මේවා පිළිබඳ හැඳින්වීමක් කරගෙන යනවානේ. මෙන්න මේ විදිහට මේ සෛලවල පිහිටීමක් තියෙනවා. ඊට පස්සේ මේ පරමාණු වල මේ වගේ පිහිටීමක් තියෙනවා. මේකේ සූක්ෂම අවස්ථා මේ විදිහට තියෙනවා කියලා විද්‍යාවෙත් විවිධ කරුණු කාරණා පිළිබඳ විස්තර කරනවා. ඉතින් ඒ වගේ මේ හැම තැනකම මේ ස්වභාව දහම තමයි තියෙන්නේ. ඉතින් මේ ස්වභාව දහම පිළිබඳ අපි අවබෝධයකින් ඉන්න එක, ඒ ස්වභාව දහම විස්තර කරන එක තමයි මේ গুপ্ত ශාස්ත්‍රයෙන් කරන්නේ. තත්කාල ශාස්ත්‍රයෙන් කරන්නේත් ඒකම තමයි. තත්කාල ශාස්ත්‍රයෙන් කරන්නේත් ඒ වැඩේම තමයි. ඉතින් අපිට මේ ශරීර අවයව කොටස් පද්ධති පිළිබඳ තියෙන දැනුම භාවිතා කරලා එතෙන්ට මේක ඇප්ලයි කරලා ඉවරලා මේ වැඩේ කොට දාන්න ටිකක් අමාරුයි. මේ ගහකොළ සතාසිව් පාවට මේක ඇප්ලයි කරලා මේ වැඩේ කොට දාන්නත් ටිකක් අමාරුයි. දැන් මම කියන දෙයක් නෙවෙයි. මේක මේ විෂයන් බිහි කරපු ඍෂිවරු දෙවිවරු කියන දෙයක්. එහෙම හැකියාවක් තිබුණා නම් ඒ තැනින් මේක පටන් ගන්නවානේ. ඒ තුල ඉඳලා මේක විස්තර කරනවානේ. එතන ඉඳලා විස්තර කරන්නේ නැතුව මේ ග්‍රහයෝ භාවිතා කරලානේ මේ තත්කාල සාත්‍රයේත් විස්තර කරන්නේ. ග්‍රහයෝ භාවිතා කරලානේ. ඉතින් මෙතන මේ ග්‍රහයන්ට අමතරව මේස උසබ මිතුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන කියන රාශි 12ක් භාවිතා කරනවා. රාශි 12ක් භාවිතා කරනවා. මේ විශ්වයේ තියෙන මේ පිහිටීම, මේ ස්වභාව ධර්මයේ තියෙන මේ පිහිටීම විස්තර කරන්න පුළුවන්, හැම පැත්තක් ගැනම කතා කරන්න පුළුවන්, කෙනෙකුට මේ විෂය උගන්වන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන් තැන තමයි මේස උසබ මිතුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන කියන රාශි 12 සහ රවි චන්ද්‍ර කුජ බුධ ගුරු සිකුරු සෙනසුරු රාහු කේතු කියන ග්‍රහයෝ 9 දෙනා භාවිතා කරන එක. මේ කියපු විශ්ව ශක්තිය. දැන් මේවා අචින්ත්‍යයි. මේවා හිතලා හැම ඉවර කරන්න බෑ.
බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ විශ්වය ගැන හිතලා එහෙම ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක අචින්ත්‍ය විෂයක්. ඒක ගැන හිතාන ගියොත් පිස්සු හැදෙනවා. ඉතින් ජ්‍යොතිෂය ගැන හිතාන ගිහලා පිස්සු හැදුන උදවිය ඇති. එහෙම කට්ටිය ඉන්නවා අපිව දැනුවත් කරන්න අපිට පුළුවන් ඒගොල්ලන්ගේ පිස්සුව සුව කරලා දෙන්න. සමහරවිට වෛද්‍යවරුන්ට සුව කරගන්න බැරි පිස්සු තියෙන මේවත් එක්ක වැඩ කටයුතු කරනකොට වරන් ආශිර්වාද එහෙම බල වෙලා ඉතින් ගෙදර මිනිස්සුන් පිස්සු වගේ පෙන්නලා අරන් ගිහිල්ලා මේගොල්ලෝ හොස්පිටල් වල එහෙම ඇඩ්මිට් කරනවා. එහෙම ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් ඕගොල්ලන්ට දැන් රැයට එක දිගට නිින්ද යන්නේ නැත්නම් කන්න බැයි නම් සැකයි බයයි නම් ඇඟ කෙට්ටු වේගෙන යනවා නම් නිකන් ආමුතු වෙනදා වගේ නේ දරා ගන්න බැරි ශරීර සෞඛ්‍යයක් නම් ඕගොල්ලන්ට තියෙන කිසි අසනීපයක් දැනෙන්නේ නැත්නම් ඔය වගේ මොනවා හරි අමාරුවක් අපහසුතාවයක් තියෙනවා නම් අනේ අපිට කියන්න අපි අනිවාර්යෙන් උදව් කරනවා ඕගොල්ලන්ගේ අසනීපය සුව කරන්න ප්‍රශ්නේ ගැටලු निराකරණය කරන්න 077 1 26 47ට WhatsApp කරන්න මම අනිවාර්යෙන් උදව් කරනවා වැඩේ ගොඩ දාගන්න. හරි. අපි තත්කාල සාත්‍රයේ පැත්තට එමු. ඉතින් මේ තත්කාල සාත්‍රයේටම ආවේනික අධිග්‍රහිත දෙවි දේවතාවුන් වහන්සේලා පවා ඉන්නවා. මේ තත්කාල සාත්‍රයේටම ආවේනික අධිග්‍රහිත ගස් කොළන් තියෙනවා. ග්‍රහයෝ ඉන්නවා. එතකොට මේ විෂයන් භාවිතා කරන කට දැන් ජ්‍යොතිෂයට අධිග්‍රහිත ඒ වගේ දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා. දැන් හස්තරේඛා සාත්‍රයට අධිග්‍රහිත දේවතාවියක් ඉන්න පංචාංගුලි මෑණියෝ. ඒ වගේ මේ හැම විෂයකටම ඉන්නවා. ඉතින් තත්කාල සාත්‍රයට කවුද කියලා මම ඒ ගැළපෙන අවස්ථාවේදී ඔයගොල්ලන්ට කියන්නම්. ඉතින් එහෙම ඉන්නවා. අපි ඉතින් මේ විෂයන් පිළිබඳ හරියටම දැනගන්න ඕන. මේ වගේ මූලයන් මේ වගේ තියෙන විෂය කරුණු මේවා කොහොමද භාවිතා කරන්නේ කියන කාරණාව හරියටම දැනගන්න ඕන. එතකොට ඔය කියන රවි චන්ද්‍ර කුජ බුධ ගුරු සිකුරු සෙනසුරු රාහු කේතු කියන ග්‍රහයෝ තත්කාල සාත්‍රය තුල භාවිතා කරන ක්‍රමවේදයක් තියෙනවා. මේස උසව මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන කියන රාශි 12 තත්කාල සාත්‍රය තුල භාවිතා කරන ක්‍රමයක් තියෙනවා. සරල උදාහරණයක් ගත්තොත් ඕගොල්ලන්ට තාම තේරෙන්නේ නැතුව ඇති. මම දැන් මුල ඉඳලා උගන්වන්නේ හින්දා මුල ඉඳලාම ඉගෙන ගන්න කැමැති මොකුන්ම දන්නේ නැති සෙට් එකක් සම්බන්ධ වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. අපේ ගෲප් එකෙත් මම දැක්කා 200ක්ද කොහෙද ඉන්නවා. ඉතින් ඒ හින්දා ලයිව් ක්ලාස් එකක් කරන්න බෑ. සමහරව ඉතින් මුදල් ගෙවලා පන්තියට ඉන්නම් කියලා එහෙම ලෑස්ති වෙනවා. මම නිකන් පොඩි මට විවේකයක් ලැබුණාම දැන් පළවෙනිදාද කොහෙද පළවෙනි වැඩසටහන කරේ. මේ වැඩසටහන පැය භාගයක් විතර කරනවා. එහෙම දිගට ඕගොල්ලන්ට මේ විෂය උගන්වගෙන යනවා. මම දන්න දැනුම ඕගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. තව දවස් කීපයක් යනකොට තව වැඩසටහන කීපයක් යනකොට ඕගොල්ලන්ට මාර ආකර්ෂණීය විෂයක් වෙයි මේ තත්කාල සාත්‍රය. ඉතින් කොහොම හරි වේවා. මේ රවි කියන ග්‍රහයා මේ තත්කාල සාත්‍රය තුල වැඩ කරන විදිහ භාවිතා වෙන විදිහ වෙනස්. සමහරක් එතකොට හරක් කිව්වේ එහෙම නෑ කාටවත්. සමහරක් මේ ජ්‍යොතිෂය ඉගෙනගෙන පරාසර ජ්‍යොතිෂය වෙන්න පුළුවන් මොන හරි ජ්‍යොතිෂ ක්‍රමයක් ඉගෙනගෙන ඉතින් ඒ ඉගෙනගත්ත ක්‍රම ශිල්ප මේකට ඇප්ලයි කරලා බලනවා. ඇනෙන තැන් එනවා. සමහරවිට ගොඩ යන තැනුත් තියෙනවා. ඉතින් එහෙමනේ. දැන් ඉතින් සමහර දේවල් අපි දන්නේ නැහැ කරලා බලනවා හරියනවා. දැන් ඔය සූර්යයක් දාන්න යන්ත්‍රයක් දාන්න නූලක් දාන්න මණිකක් දාන්න ඕවා දන්නේ නැහැ. 100කට විතර දානවා. සමහරවිට එක්කෙනෙකුට දෙන්නෙකුට හරියන්න පුළුවන් 10 දෙනෙකුට විතර හරියන්න පුළුවන්. සමහර හොඳ වෙලාවක දැම්මම අර 100ට හරියන්න පුළුවන් අවස්ථා එදෙනවා. ඉතින් වරදින්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එහෙමත් තියෙනවා. ඉතින් කොහොම හරි දැන් මේ රවි ග්‍රහයා ගත්තම මෙයා තත්කාල සාත්‍රයේ වැඩ කරන ක්‍රමයක් තියෙනවා. අනම්මනම් අපිට වැඩන්නේ අපේ විෂයට අවිල්ලා කතා කරමු. මෙයා හෝරාවාධිපති වුණොත් මෙයා වැඩ කරන ක්‍රමයක් තියෙනවා. මෙයා පංචමාධිපති වුණොත් දැන් ඉතින් මේවා අහලත් නැති කට්ටිය ඉන්නවා වෙන්න පුළුවන් බය වෙන්න එපා. පංචමාධිපති වුණොත් එහෙම එයා ඒ රවි ග්‍රහයා වැඩ කරන ක්‍රමයක් තියෙනවා. සූක්ෂමාධිපති වුණොත් රවි ග්‍රහයා වැඩ කරන ක්‍රමයක් තියෙනවා. ඒ වෙලාවේ දසාවාධිපති රවි වුණොත් එයා වැඩ කරන ක්‍රමයක් තියෙනවා. අතුරු දසාවාධිපති රවි වුණොත් එහෙම එයා වැඩ කරන ක්‍රමයක් තියෙනවා. විදසාවාධිපති රවි වුණොත් එහෙම එයා වැඩ කරන ක්‍රමයක් තියෙනවා.
ඒ උදා වුණ තත්කාල කේන්දරයේ ලග්නාධිපති රවි නම් එයා වැඩ කරන ක්‍රමයක් තියෙනවා. ඒ උදා වුණ තත්කාල කේන්දරයට දැන් ඒ උදා වුණ තත්කාල කේන්දරේ නවාංශයක් උදා වෙනවා. නවාංශ අධිපති රවි නම් එයා වැඩ කරන ක්‍රමයක් තියෙනවා. ඒ කවුරු හරි ප්‍රශ්නයක් අහන වෙලාවේ අපිට දැන් දුරකථන ඇමතුමක් කරන් ප්‍රශ්නයක් අහනවා වෙන්න පුළුවන්. බුලත් අතක් දීලා ප්‍රශ්නයක් අහනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවේ උදා වුණ නැකත. ඒ කියන්නේ සඳු ගෝචර වෙන නැකතනේ නැකත කියලා කියන්නේ. ඉතින් මේ නැකත් අධිපතියා රවි වෙන්න පුළුවන්. අන්න ප්‍රශ්නේ අහන වෙලාවේ යම්කිසි තිතියක් උදා වෙලා තියෙන ඒ තිතිය අධිපති රවි වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ ප්‍රශ්නේ අහන වෙලාවේ යම්කිසි පක්ෂියෙකුගේ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. අන්න ඒ අවස්ථාව රවිට අයිති වෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට මේ රවිගේ අවස්ථා ගොඩක් තියෙනවා. සහ ඉතින් එහෙම කියන යනකොට බය වෙන්න එහෙම එපා. මේක හරියම ලේසි. මේ গুপ্ত සාත්‍ර තුල තියෙන ලේසිම විෂය තමයි තත්කාල සාත්‍රේ. මොකොත්ම භාවිතා කරන්නේ නැතුව කෙනෙකුගේ ඉතින් අතක් බලන්න නැතුව උපන් වර්ෂයේ මාසයේ දිනේ වෙලාව බලන්න නැතුව උපන් ස්ථානේ බලන්න නැතුව හොඳ පලාපල කියන්න පුළුවන් විස්මිත පලාපල කියන්න පුළුවන් හිතා ගන්න බැරි গুপ্ত කර්ම කරන්න පුළුවන් දෝෂිකවත් කරන්න පුළුවන් ප්‍රතිකර්ම කරන්න පුළුවන් හොඳ විෂයක් මේක. හරිම සරල මාර ආකර්ෂණීය විෂයක්. ඉතින් චූට්ටක් ඉගෙන ගත්තම තමයි වැඩේට ආස හිතෙන්නේ. එතකන් ඉතින් පොඩ්ඩක් ඉන්න ඕන. ඉතින් මේ රවි තත්කාල කේන්දරයේ ලග්නේ ගෝචර වෙනකොට එයාගේ හැසිරීම එක විදිහක්. ලග්නෙන් දෙවැන්නේ නම් තව විදිහක්. ලග්නෙන් තුන්වැන්නේ නම් මෙයා ගෝචර වෙන්නේ තව විදිහක්. හතරවැන්නේ නම් පස්වැන්නේ නම් හයවැන්නේ නම් හත්වැන්නේ නම් අටවැන්නේ නම් නවවැන්නේ නම් 10වැන්නේ නම් 11වැන්නේ නම් 12වැන්නේ නම් මේ රවි වෙනස් විදිහට තමයි වැඩ කරන්නේ. එතකොට මේ රවි ගැන ඔය කියපු එක එක ක්‍රම වලට අපි රවි ගැන ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි අපිට තත්කාල සාත්‍රේ හරියට පුළුවන්. දැන් අපේ අවුරුදු ගණන් පන්ති වල ඉන්න කට්ටියටත් සමහර කට්ටිය ඉන්නවා. දැන් ඒගොල්ලොත් මේ වැඩසටහන් බලන වෙලාවකට මම ඒගොල්ලන්ටත් මේ වැඩසටහන් දෙනවා. ඒගොල්ලන් අනුකම්පාවෙන් මුලින් ඉඳලා උගන්වන හින්දා ඒගොල්ලෝ හිතන ඇති සමහර වෙලාවට යකෝ මේ දැන් මම මේක නොමිලේ කරනවා කියලා කිව්වේ. එතකොට කවදා හරි දවසක මට අමතක වෙලා හරි ඉතින් එහෙමනේ ඉතින් මනුස්ස ගතිය මේ සල්ලි එකතු කරනවා කිව්වොත් එහෙම ඕගොල්ලන්ට සල්ලි දාන්න නැතුව හිටියකි. මම මේක YouTube අප්ලෝඩ් කරනවා. ඉතින් අර අපේ පන්ති වල කට්ටියට දෙනකොට හිතනවත් ඇති සමහරවල්ලාට ආයෙ කීයක් හරි කඩා ගන්න වැඩක් කරනවද දන්නේ නැහැ කියලා. එහෙම එකක් නැහැ. ඕගොල්ලන්ට මේ දෙන්නේ මුලින් ඉඳලා උගන්වන හින්දා සමහරවල්ලාට ඕගොල්ලෝ දන්නේ නැති චූටි දෙයක් හරි කියවුනොත් එහෙම අපි මේ තත්කාල සාත්‍රේ ගොඩක් දේවල් ඕගොල්ලන් උගන්වලා තියෙනවා. චූටි දෙයක් හරි කියවුනොත් ඕගොල්ලන් වටිනවනේ. ඒකයි දෙන්නේ. ඉතින් මේ රවි ග්‍රහයා ගැන ඔහොම විග්‍රහයක් කරාට ඔය මට මතක ටික කියන්න ගියේ තව ගොඩක් පැති වලින් මේ රවි පිළිබඳ ඉගෙන ගන්න ඕනේ. මෙයා සංයෝග වෙලා ඉන්නේ කොයි වගේ ග්‍රහයත් එක්කද? මෙයාගේ දෘෂ්ටි වැටෙන තැන් වල ඉන්නේ කොයි වගේ ග්‍රහයද? මෙයාට දෘෂ්ටි හෙලන්නේ කොයි වගේ ග්‍රහයද? ආදී විදිහට ගත්තම තත්කාල සාත්‍රය තුළ මේ රවිගේ පිහිටීම අර සාමාන්‍ය ජ්‍යොතිෂයේ ඔය කියන න්‍යායන් මත විස්තර කරනවා වගේ තමයි ඊට ටිකක් පටහැනිව මෙයාගේ ක්‍රියාකාරීත්වය විවිධාකාරයට විස්තර කරනවා. උදාහරණයක් විදිහට රවි තත්කාල කේන්දරේ 4 වැන්නේ හිටියොත් එහෙම පතිත වෙලා හිටියොත් සැකෙන් බයෙන් ඉන්න පුජ්‍යලෙක්. ඒ පුජ්‍යලයා අපි ගාවට ඇවිල්ලා ඉන්න පුජ්‍යලයා මොනවා හරි කාරණාවකට අපිට අඳුන ගන්න පුළුවන් ඒ තත්කාල කේන්දරේ බලපුවම මොන මගුලකටද මූ සැකෙන් බයෙන් ඉන්නේ කියලා අඳුන ගන්න පුළුවන්. ඉතින් සැකෙන් බයෙන් ඉන්න පුජ්‍යලෙක්. ඒ වගේ මෙයාගේ විවිධ භාව අනුව රාශි අනුව මේ තත්කාල සාත්‍රය තුල හැසිරීම විවිධයි. ඒ වගේම තමයි සමු. කුජ, බුධ, ගුරු, සිකුරු, සෙනසුරු, රාහු, කේතු කියන ග්‍රහයෝ. ඉතින් මේ නව ග්‍රහයෝ පිළිබඳ තත්කාල සාත්‍රය අපි ඉගෙන ගන්නවා නම් මුලින් ඉඳලා ওই විදිහට දැනගන්න ඕන කොහොමද මේගොල්ලන්ගේ භාවිතය මේගොල්ලන්ගේ හැසිරීම කියන කාරණාව. එහෙම නැති වුණොත් එහෙම අපිට මේ සාත්‍රය තේරෙන්නේ නැතුව යනවා. එතකොට අපිට ටිකක් එපා වෙනවා. මේක අපිට මුලින් ඉඳලම වැඩේ අල්ලගත්තොත් එහෙම විස්මිත දේවල්, හිතා ගන්න බැරි දේවල් මේ ලෞකික ජීවිතයේ ඉහළම තැනකටපත් වෙන්න සහ ලෝකෝත්තර පැත්තේ ඉහළම තලයකට අපිට ගමන් කරන්න සමහර වහනවා අපෙන් චක්‍ර අවදි කරගන්න කාරණා පිළිබඳ එහෙම ඒ කටයුතු කාරණා කරගන්න පවා මේ සාත්‍රේ භාවිතා කරන්න පුළුවන්. ඊළඟ වැඩසටහනෙන් එහෙනම් අපි එතන ඉඳලා සාකච්ඡා කරමු. මේක ආකර්ෂණීය වැඩසටහනක් වෙයි ඕගොල්ලන්ට.
ඕගොල්ලන්ට ලෙඩක් දුකක් කරදරයක් හතුරු ආන්තරාවක් අපලයක් උපද්‍රවයක් තියෙනවා නම් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් විසඳ ගන්න බැරි ඕනෑම කාරණාවක් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් 077 කියන WhatsApp අංකයට WhatsApp කරන්න ඕගොල්ලන්ගේ ගැටලුව මම ඕගොල්ලන්ට ඊටාම විස්මිත හිතා ගන්න බැරි දුම්කුරු ටිකක් දෙන්නම්. ඕගොල්ලෝ හිතයි ඒකෙන් පුළුවන් වෙයිද කියලා සැක කරන්න එපා අනිවාර්යෙන් පුළුවන්. පුළුවන් හින්දා තමයි පුළුවන් කියලා කියන්නේ. නොමිලේ දෙන්න. දුම් ටිකක් අල්ලගෙන බලන්න. ප්‍රශ්නේ निराකරණය කරගන්න පුළුවන්. ඊටත් අමතරව අපේ තියෙනවා මේ YouTube නාලිකාවේ මේ වැඩසටහන් බලන මේ විෂය ඉගෙන ගන්න කැමති කට්ටියගේ group එකක්. ඒ group එකට සම්බන්ධ වෙලා නැත්නම් ඒ group එකට සම්බන්ධ වෙන්න. ඊළඟ වැඩසටහන් වලදී අපි live කරන්නම් කිව්වට සමහරවිට අපිට බැරි වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේ විදිහට පොඩි වෙලාවක් තුල අපිට වෙලාව ලැබෙන විදිහට මේ විෂය පිළිබඳ උගන්වන්න කරුණු කාරණා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම සුබ දවසක්.